පින්වතුනි ඔබ අතීතය ගැන හිතිලා පසුතැවෙනවා. ඇයි පසුතැවෙන්නේ? ඔබ හිතනවා අනේ මට ඒක මගහැරුණා. අනේ මට ඒ අවස්ථාව නැති වුණා කියලා ඔබ පසුතැවෙනවා, දුක් වෙනවා. ඔබ දුක් විය යුතු නැහැ. ඇයි ඔබ දුක් විය යුතු නැත්තේ? ඔබට මගහැරුණේ නැහැ. ඔබට මගහැරුණේ නැත්තේ මොකක්ද? ඔබට මගහැරුණේ නෑ මේ බුද්ධ ශාසනය. තවමත් මේ ගෞතම බුද්ධ ශාසනය තිබෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ බණ ඇහෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ සද්ධර්මයේ තිබෙනවා. ඒ මහා සංඝරත්නය වැඩ වාසය කරනවා. ඉතින් ඔබ තව දුරටත් දුක් විය යුතු නැහැ. ඔබට ගොඩ යන්න පුළුවන්. මේ සංසාර සාගරයෙන් ගොඩ යන්න පුළුවන්. ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබ ශ්‍රී සද්ධර්මය අහන්න. ශ්‍රී සද්ධර්මය අහලා ඒ විදියට ජීවිතය පවත්වාගෙන යන, ධර්මානුකූලව හැසිරෙන්න, බණ භාවනා කරන්න, සිල් රකින්න. එහෙම වුණොත් ඔබට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. පසුතැවිලි වෙන්න ඕනත් නැහැ. නැත්නම් ඔබට පසුතැවිලි වෙන්න වෙනවා. ඇයි ඒ? මේ වගේ බුද්ධ ශාසනයක් කවදානම් ඔබට මුණ ගැහෙවිද? ඔබට පසුතැවිලි වන්නේ සතර අපායේ ගිනිදැල් අතර පැහි ජීවිතය ගෙවන්න විච්චහම, නිරිසතුන් විදිහට දුක් විඳින්න උනහම. එතකොට ඔබට පිළිසරණක් නම් නැහැ. ඔබට ගොඩ ඒමක් නම් නැහැ. ඔබට ගැලවීමක් නම් නැහැ. අදම හිතන්න, ඔබ පසුතැවිලි විය යුත්තේ මේ මොහොත, මේ අවස්ථාව, මේ වටිනා නිධානය මග හරගත්තොත් නම් තමයි පින්වතුනි.